අයිබෝන් කියලා වල හැමදෙනාම පිළිගන්නවා වර්ඩ් වල වැඩ කරද්දී අපිට අත්‍යවශ්‍ය කාරණාවක් සම්බන්ධව ඒ තමයි අපිට මෙහෙම ඡේද කිහිපයක් තියෙන ડોකියුමන්ට් එකක් හම්බුණා කියන්නකො. ඉතින් අපිට සිද්ධ වෙන මේක එක වචනයක් highlight කරලා පෙන්නන්න. ඉතින් ඒ හින්දා මේ ડોකියුමන්ට් එක ඉමින් සැරේ ප්‍රවේශමෙන් කියවලා ඒ වචනේ හොයාගෙන ඒක එකින් එක highlight කරන් යන්න ඕන. නමුත් අද කියලා දෙන ක්‍රමේ මම ඔයාලට එක සැරේ මේ ටික highlight කරගන්න ක්‍රමයක් තමයි කියලා දෙන්න යන්නේ. අපි හිතමුකෝ මෙන්න මේ චයිනා කියන වචනේ බෝල් කරලා ඉටලික් කරලා අපි වෙන කලර් එකක් දාන්න ඕනේ. අන්ඩර්ලයින් උත් කරනවා කියන්නකෝ. ඒ විදිහට මේ චයිනා කියන මේ ඡේද දෙකේම තියෙන චයිනා කියන වචනේ අපිට එහෙම හදා ගන්න ඕනේ. ඉතින් අපි ඒකට කෙටි ක්‍රමයක් මම අද ඔයාලට කියලා දෙනවා. අපි යම් මෙහෙමම කීබෝඩ් එකේ control h type කරනවා. ඊට පස්සේ මෙහෙම චයිනා කියලා වචනය මේ කලින් හදාපු එකක් මේ මෙතන තියෙන. අපි ඒක ඒ format එක clear කරගන්න මෙතන no formatting කියලා දුන්නා නම් ඒක clear වෙලා යනවා. ඊට පස්සේ මෙතනට අපි හදා ගන්න ඕනි වචනේ මෙතන අපි ඔය විදිහට අපිට දැන් මෙතන replace කරන්න. එහෙම නැත්නම් මේ highlight කරන්න තියෙන වචනේ අපි bold කරනවා, italic කරනවා, underline කරනවා, red color කරනවා. ඔන්න බලමු අපි ටික කරලා මෙතන ඔයාලට පේන්න තියෙන්නේ මෙහෙම තමයි. ඊට පස්සේ මෙතන more කියන තැනින් ක්ලික් කරපුවාම මෙහෙම දිගෑරෙනවා මේක. ඊට පස්සේ මෙතන format වලට ගිහිල්ලා font යනවා. font ගිහිල්ලා අපි bold italic කියන දෙක එක සැරේ දුන්නා. ඊට පස්සේ මෙතනින් underline එකක් දා ගන්නවා. ඊට පස්සේ අපිට color එකක් ඕන නම් මෙතනින් දෙන්න පුළුවන්. color එක අපි red දෙමුකෝ. ඊට පස්සේ අපිට හරිනේ bold italic කරා underline කරා color කරා අපි ඊට පස්සේ මේක okay කරනවා. okay කරලා අපි දැන් වැඩේ තියෙන format එක හැදෙන්නේ මේකට උඩ එකටම මේ ඕනේ අපිට යට එකටයි ඕන format. එහෙනම් මේක select කරමුකෝ අපි. මේක select කරලා ආපහු format ගිහිල්ලා font ගිහිල්ලා bold italic දුන්නා underline එකක් දුන්නා color එකක් දුන්නා. okay කරලා දැන් බලමු right format එක මේකට හැදලා තින්නේ. හරි ඊට පස්සේ අපි replace all කියලා දෙමු. දීපුවම එයා 15ක් හොයාගෙන ඒ වෙනස්කම කරා. ඊට පස්සේ අපි okay කරලා මේකේ format එකත් අයින් කරලා මේක less කරලා close කරලා අපි page එකට ගිහලා බලමු. හරි මේ තින්නේ එක. ඉතින් ඔයාලට අද ඔය tip එක මම කියලා දුන්නේ හොඳින් පාවිච්චි කරන්න. පහසුවෙන් වැඩ ටික කරගන්න. එහෙනම් ගොඩක් ස්තුතියි.